නැවත වතාවක් මේ ස්ථානයේ සිටින හැම සහෝදරත්වයක් වගේම අන්තර්ජාලය හරහා පරිවි අසන හැම සහෝදරත්වයක් යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් මාදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් උන්වහන්සේ අපිට තව අවසන් දීලා තියෙනවා. උන්වහන්සේගේ අභිමුඛත්වයේ දෙවියන් වහන්සේව නමස්කාර කරන පිණිස ප්‍රේමණීය සහෝදර සහෝදරිය මේ පොළවේ දෙවියන් වහන්සේ තෝරගත්තා වූ සෙනගක් විදියට දැන් මේ වෙනකොට අපි උන්වහන්සේ කැඳවගෙන යනවා. ඉතින් අපි ආශිර්වාද ලස්සනක මන්දිර දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන සෙනගක් නිසා ඔබ සුවිශේෂී කෙනෙක් හේතුව තමයි දෙවියන් වහන්සේගේ දරුවෙක් විදියට තමයි දැන් ඔබව දෙවියන් වහන්සේ ගොඩනගන්නේ රැගෙන යන්නේ. ඉතින් අපි දැන් මේ පොළවේ ජීවත් වුණාට දෙවියන් වහන්සේ අපේ ඒ ස්වභාවය මෞකුසේ ඉඳලා අපේ ස්වභාවයට වඩා වෙනස් ස්වභාවයකට පත් කරලා තියෙනවා. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන අපිට නැවත උප්පත්තියක් ලැබුණා. ඒ උප්පත්තිය දේව වචනය තුල අපිට හඳුන්වන්නේ මොකද ආත්මික ජීවිතය. ආත්මික මිනිස්සෙක් තමයි අප තුල උප්පත්තිය ලැබුවේ. ඉතින් දැන් බයිබලයේ අපිට පෙන්නලා දෙන කාරණේ තමයි අපි ආත්මික සේවක කියන එක. භෞතිකත්වයේ තුල සිටියට අප තුල දැන් ආත්මික මිනිස්සෙක්, ආත්මික කෙනෙක් ජීවත් වෙනවා. ඉතින් ඒ ආත්මික කෙනාව වර්ධනය කරගන්න එක තමයි කිතුණුවෙක් විදියට. ඒ ආත්මික කෙනාව හරියට නඩත්තු කරන එක තමයි කිතුණුවෙක් විදියට අපිට තියෙන ප්‍රබල වගකීමක් වෙලා තියෙන. මොකද ඒ ආත්මික මිනිස්සයා තමයි දෙවියන් වහන්සේත් එක්ක කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දෙවියන් වහන්සේත් එක්ක ඒ සම්බන්ධතාවය පවත්ව ගන්න පුළුවන් වෙන්නේ අපි කොච්චර දුරට අපි ආත්මිකය විදියට අපි ක්‍රියාත්මක වෙනවද කියන එකත් පදනම් කරගෙන තමයි. ඉතින් බයිබලයේ අපිට ඒ ගැන බොහෝ බයිබල් පදවල අපිට පෙන්වලා දෙනවා. අපි බලමුද පොඩ්ඩක් බයිබල්. අපි බලමු මම කියන්න බයිබල් පද දෙකක් තුනක් කියන්න. රයිට්. බලන්න ගලාතිපතේ 6 එක කියන්නේ. ගලාතිපතේ 6:1. සහෝදරයනි මිනිසෙක් යම් බඩකට අසු වුණත් ආත්මිකව නුඹලා මුතුකමේ ආත්මෙන් යුක්තව එබඳු කෙනෙකු හරවා ගනිලා. මොකද්ද මෙතන කියන්නේ? අපි කවුරු මොන වගේ අය විදිහට හඳුන්වන්නේ බයිබලේ? මේ බයිබල් පදයේ තුල. ආත්මිකව නුඹලා. එහෙනම් අපිට බයිබලයේ කියන මොකද්ද? අපි ආත්මිකව. අපි ආත්මික කොටාසිය. ඒ කියන්නේ අපි භෞතිකත්වයේ තුල සිටියට ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන අපි ආත්මික සෙනගක් විදියට අපි ගොඩ නැගෙනවා. ඉතින් ඔබ ඒ වචනේ අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත් දවසේ ඉඳලා ඔබට ආත්මික මිනිස්සෙක් ඔබ තුළ ගොඩ නැගෙනවා, වර්ධනය වෙනවා. ඉතින් ඒ ආත්මික මිනිස්සයා වර්ධනය වෙනවා, වැඩෙනවා, දේවල් ඉගෙන ගන්නවා, දේවල් කරනවා. ඒ නිසා අපි වැදගත්ම කොටස වෙලා තියෙන කිතුණුවෙක් විදියට මෙන්න මේ ආත්මික අංශය, ආත්මික පැත්ත. ඉතින් ඔබ කොච්චර දුරට ඔබගේ ආත්මික පැත්ත ඔබ වර්ධනය කරගන්න පිණිස ඔබ කටයුතු කරනවද? එපමණ තරමටම ඔබට පුළුවන් දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන දේ කරන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වෙන දේ කරන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඔබ වැඩ කරන්න. මොකද ආත්මිකය තමයි ඒක කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් බයිබලයේ අපට පෙන්නලා දෙනවා ආත්මික කොටාසියක් කියන එක. තව බයිබල් පද ගොඩක් තියෙනවා මේ අපි ආත්මික සෙනගක් කියන්න. තවත් මම එකක් කියන්නද? මේකෙත් මම පැහැදිලි කරලා දෙන්න. 1 කොරින්ති 14:37 බලන්න කියනවා. Dahatla 37.
යමෙක් තමාගේ ධර්මය වාක්‍ය පවසන්නේ කියා නොහොත් ආත්මික කෙනෙක් කියා සිතනවා නම් right නොත් ආත්මික කෙනෙක් කියා සිතනවා නම් ඒ කියන්නේ අපි ආත්මික කෙනෙක් කියලා සිතනවා නම් කියලා කියනවා right ඊට පස්සේ දැන් ඒකෙත් අපිට පෙන්නලා දෙනවා අපි ආත්මික කෙනෙක් කියලා සිතනවා නම් ඒක වෙනම කාරණයක් තියෙනවා නමුත් මනුෂ්‍යව දේව වචනේ තුල ආත්මිකයෙක් විදිහට හඳුන්වලා දෙනවා අපි තවත් බයිබල් පදයක් බලමුද එක කොරින්ති පොතේ 3:1 කියවන්න බෑ මේකෙත් ඒ වගේ අපිට කතා කරනවා එක කොරින්ති පොතේ 3:1 සහෝදරයනි ආත්මිකයන්ට මෙන් නුඹලාට කතා කරන්නට නොහැකිව right දැන් ඒ කියන්නේ ආත්මිකයන් සභාව ඒ කියන්නේ දැන් පෞතුමාට කතා කරන්න ඕනේ කාටද ආත්මිකයන් ඒ කියන්නේ සභාව කියන එක ආත්මිකයි සභාව ආත්මික නෝනයන් ඉන්නවා නමුත් සභාව කියලා කියන්නේ ආත්මික අය ප්‍රධාන වශයෙන් ඉන්න තැන. එතකොට ආත්මික අය කියලා කොටසක් ඉන්නවා. ආත්මිකයන් කියලා කියනවා. right තවත් බයිබල් පදයක් කියමු. එක කොරින්ති 2:15 කියනවා. නමුත් ආත්මික තනත්තේ සියල්ල විමසයි. right no ආත්මික තැනැත්තේ ඒ කියන්නේ ආත්මික තැනැත්තෝ කියලා ඒ කොටසක් ඉන්නවා. එතකොට මෙන්න මේ අපි ක්‍රිස්තියානි විදිහට ප්‍රේමණීය සහෝදර සහෝදරිය මෙන්න මේ ආත්මික කොටසෙන් තමයි අපි අයිති වෙන්නේ. ඔබ ආත්මික කෙනෙක්. ඔබ ඒක තේරුම් ගන්න ඕන. ඔබ මේ භෞතික මිනිසෙක් ඉන්නවා ඔබ තුල. හැබැයි ඔබ තුල ආත්මික මිනිසෙක් ගොඩ නැගෙනවා. ආත්මික මිනිසෙක් වර්ධනය වෙනවා. ඉතින් දෙවියන් වහන්සේගේ ප්‍රධානම තැනස්ම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ අලුතෙන් උප්පත්තිය ලැබපු මෙන්න මේ ආත්මික මිනිසයත් එක්ක තමයි. ආත්මික මිනිසයත් එක්ක තමයි දෙවියන් වහන්සේගේ මේ ගනුදෙනුව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ආත්මික කියලා කියන්නේ ඒ කෙනා මේ ඇටලේ මස් නහර එතකොට අපිට මේ පේන භෞතිකයට එහා ගිය. දැන් අපි සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් අපිට තියෙන මොනවද? ශරීරයක් තියෙනවානේ. ඇට ලේ මස් නහර වලින් හැදිච්ච ශරීරයක් තියෙනවා. ඒ මිනිස්සයාත් එක්ක මේ දෙවියන් වහන්සේගේ ඒ ආත්මික තලයේදී ගනුදෙනුව තියෙනවා. සම්බන්ධතාවය තියෙනවා. මේ වචනේ කියනවා මානසික තුරුදීට දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ කියලා. ඒරනේ. ඒව දන්නවද මේ වචන තියෙනවා? ඒ කියන්නේ අපේ මේ භෞතික මේ පේන අපි දකින දේත් එක්ක නෙවෙයි දෙවියන් වහන්සේගේ සම්බන්ධකම දෙවියන් වහන්සේ පවත්ව ගන්නෙ. ආත්මික මනුෂ්‍යත් එක්ක. ඒක අපි දැනගන්න ඕනේ නම් ආත්මික මනුෂ්‍යයා අපේ තුල ගොඩනැගෙන මෙන්න මේ ආත්මික මනුෂ්‍යව වර්ධනය කරගන්න. ඒක නිසා තමයි අපි ඉස්සෙල්ලා බැලුවේ උඹලට දැන් කතා කරන්න බෑ මොකද ආත්මික විදිහට කතා කරන්න බෑ කියලා පාවුතුමා කියන්නේ මොකද ඒගොල්ලන්ගේ ආත්මික මනුෂ්‍යයා මොකද වෙලා තියෙන්නේ වර්ධනය වෙලා නැහැ ආත්මිකයන්ට මේ නුඹලාට කතා කරන්න බෑ කියලා කියනවා පාවුතුමා එහෙම කියනවනේ ලාදුරු එක කොරින්ති 3:1 නේද කියන්නේ එක කොරින්ති 3:1 ආපහු ඒ බයිබල් පදේ කියන්නේ එක කොරින්ති 3:1 ඒක කියන්නේ කවුරුද කියවන්නේ සහෝදරයනි ආත්මිකයන්ට මෙන් නුඹලාට කතා කරන්නට නොහැකිව right නැති ඒ දු කියන්නේ මේගොල්ලෝ ගැන පාවුතුමා දකින්නේ අර ඒ විසි වර්ධනයක් ඇති වෙලා නැහැ කියන එකයි කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අර දෙවියන් වහන්සේගේ කාරණා ආත්මික තලයුතුල බෙදා ගන්නකොට ඒ බෙදා ගන්න කාරණා ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. නැත්නම් ඒවා ක්‍රියාත්මක කරන්න බැරි මට්ටමක වුන් දුර්වලව සිටියා. දෙවියන් වහන්සේගේ දේත් එක්ක වුන් කටයුතු කරනකොට ඒක ඔවුන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරගන්න තේරුම් ගන්නත් බැරි තරම් ඔවුන් දුර්වල මට්ටමක සිටියා. ඒ අය බයිබලයේ හඳුන්වන්නේ ඔවුන් ආත්මික කොටසක් විදිහට තමයි දෙවියන් වහන්සේ කැදවලා ගත්තේ. යේසුස් වහන්සේව පිළි අරගෙන. හැබැයි ඒගොල්ලෝ නිසි මොකද්ද? වර්ධනය ඇති වෙලා නැහැ. කිව්වට ඒවා තේරුම් ගන්න බෑ. ඒවා ක්‍රියාත්මක කරන්න බැරි මට්ටමක ඔවුන් දුර්වලව සිටියා කියලා කියනවා. ඉතින් දැන් අපිට තියෙන වගකීම තමයි
මොකක්ද දෙනා මේ පෞතුමා කතා කරන මේ 1 කොරින්ත පොතේ 3 පරිච්ඡේදයේ කතා කරන මේක ඔබේ ජීවිතයට යම් ආකාර සමානත්වයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ වෙනකොට වාතාවරණය තුල ඒක නිසා ඔබ එවැනි තත්ත්වයක් ඔබේ කිතුරු ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඔබ වහාම එකෙන් නිදහස් වෙන්න ඕනේ. වහාම එකෙන් අයින් වෙන්න ඕනේ. මොකද හේතුව දෙවියන් වහන්සේ ඔබ කැඳවලා තියෙන එකේ පරමාර්ථය තමයි ඔබට ආත්මික කාරණා තේරෙන්න ඕනේ. ආත්මික දේවලුත් ඔබට කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක කිතුරුකුරු නෑ කියලා කියන්නේ ඒක බරපතල අඩුවක්. කිතුරුගේ සම්පූර්ණත්වයට ගමන් කිරීමේදී ඉතින් ඔබගේ අවධානය දැඩි ලෙස යොමු වෙන්න ඕනේ, right? ඉතින් ඔබ කොහොමද මේ කිතුරු සම්බන්ධතාවය තියාගන්න ඒ තැනට එන්න නම් ඔබට සිද්ධ වෙනවා මොකද්ද? ඔබට සිද්ධ වෙනවා ඔබේ ඒ මදි වුණ කොටස පූර්ණ කරගන්න ඒ අවශ්‍ය කරන මූලාශ්‍රය නැත්නම් ඒ අවශ්‍ය කරන දෙයත් එක්ක දැඩි සම්බන්ධකමක් ඇති වෙන්න දැඩි කිට්ටුවකට එන්න ඒක අවශ්‍ය කරනවා. දැන් අපි දන්නවා එහෙනම් අපි මොකටද අපි එන්න ඕනේ? අපි එන්න ඕනේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල. හාලෙලූයා. ආත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධකමකට අපි පැමිණෙන්න ඕනේ. ආත්මයන් වහන්සේත් එක්ක අපි කිට්ටු සම්බන්ධකමකට පැමිණෙන්න ඕනේ. ඇයි අපි ආත්මයන් වහන්සේත් එක්ක පැමිණෙන්න ඕනේ? ආත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධකමකට පැමිණෙන්න ඕනේ. බයිබලයේ අපිට පෙන්වලා දෙන්න දේ තමයි ජේසු මේ පොළවේ ඉඳලා යනකොට මේ වගකීම මේ අපිව ගොඩනැගීමේ වගකීම ප්‍රධාන වශයෙන්ම වගකීම පැවරුවේ ආත්මයන් වහන්සේ කරුණු කොටගෙන ක්‍රියාත්මක කරන්න පැහැදිලි. මම යනවා සෙනසිලිකාරයා එවනවා. ඊට පස්සේ ජේසු ලස්සන වචනයක් කියනවා. මොකද්ද? ජේසු ගිහිල්ලා මම නුඹලාට දෙනවා කොහොමද සුද්ධාත්මයන් වහන්සේව හැඳුන්වන්නේ? සත්‍යතාවේ සුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල සියලු සත්‍ය කරා උන්වහන්සේ නුඹලාට මොකද? මඟ පෙන්නනවා. මේ මඟ පෙන්නනවා කියන වචනේ තුල ගොඩාක් දේවල් තියෙනවා. තේරෙනවද? දැන් මේ අපි මේ බයිබල් පදේ හොයාගන්න පුළුවන්ද? කාට හරි සුදු යෝහන් පොතේ තියෙන්නේ බලන්න. මතක නෑ හරියට බයිබලේ කොතනද පරිච්ඡේදය කියන 10ද බලන්න. සියලු සත්‍ය කරා මඟ පෙන්නනවා. අපුණ කියවන්න බෑ. උන්වහන්සේ නම් සැබෑකමේ ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වන සේක. මුළු සත්‍ය කරා. මක් නිසාද උන්වහන්සේ තමන්ගේම උපදවා කතා කර මොකද කියන්නේ? ආපහු නැවත කියන්නේ සිට බයිබල් පදෙත් එක්කම කියවන්න. උන්වහන්සේ නෑ බයිබලේ සුද්ධ වේහාන් 16:13 සුද්ධ වේහාන් 16:13 කියවන්න. උන්වහන්සේ එනම් සැබෑකමේ ආත්මයන් වහන්සේ ආකල පැමිණි කල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වන සේක. right. සමහර බයිබලයේ ලියලා තියෙනවා සියලු සත්‍ය කරා කියලා ලියනවා. සුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නේද? සියලු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වනවා. මුළු සත්‍ය කියලා කියන්නේ සියලු කියන එකත් ඒකම අර්ථයක් තියෙනවා. හැබැයි මම හිතනවා සියලු සත්‍ය කරා කියන වචනේ තුල ඒකට දිය යුතු අර්ථය ගැප් වෙනවා නියම විදියට කියලා. right. දැන් ඔන්න එතකොට අපිට දුන්න කාවද? යේසුස් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ අපිට දුන්නා. මොකද සුද්ධාත්මයන් වහන්සේ තුල තමයි අපි මේ සියලුම මේ දේවල් අපිට දැනගන්න ලැබෙන්නේ. මේ හැම දෙයක්ම අපිට වර්ධනය මේ ඔක්කොම දේවල් පැමිණෙන්නේ දේවචනේ එළිදරව් මේ සියලු දේ එන්නේ
අපිව පෙළඹවීම ඇති කරන්නේ, අපිට උගන්වන්නේ, අපිට මඟ පෙන්වන්නේ, මේ හැමදේම සිද්ධ වෙන්නේ අපේ ආත්මික ජීවිතයේ වර්ධනය ඇති වෙන්නේ කවුරුද? සුද්ධාත්මයන් වහන්සේ තුල. දැන් දීවන අපට ලැබෙන්නේ කවුරුද? සුද්ධාත්මයන් වහන්සේගේ. පර අපට ලැබෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ. මේ හැම එකක්ම අපට දැන් එන්නේ මොකද්ද? සුද්ධාත්මයන් වහන්සේ තුල. ඊට පස්සේ අපිට රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ කියනවා මොකද්ද? මේ දේව දරුව කියන කොටසයව සුද්ධාත්මයන් වහන්සේ විසින් මොකද කරන්නේ? ගෙනියනු ලබනවා කියලා. එතකොට මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන. ඒක නිසා අපිට දැන් සිද්ධ වෙනවා එන අපේ ආත්මික ජීවිතයේ හරි දැනකට පමුණව ගන්න නම් මොකද්ද? සුද්ධාත්මයන් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධකමක් ඇති කරගන්න. right. දැන් මෙතන අපි බලපු මේ බයිබල් පදය තුල යෝහන් පොතේ 16 සියලු සත්‍ය කියලා කියනවා. right. නැත්නම් මුළු සත්‍ය. මේ සියලු සත්‍ය කියන එකේදී මේ බයිබලයේ දැන් සත්‍ය කියන එක එකයි. දන්නවද? සත්‍ය කියනවා දෙකක් තියෙන්න බෑ. සත්‍ය එකයි. පැහැදිලිද? හැම දෙයකම සත්‍ය එකයි. එතකොට මේ ආත්මික තලය තුල දැන් සුද්ධාත්මයන් වහන්සේ අපට භෞතික තලය තුල වගේම ආත්මික තලය තුල අපට සුද්ධාත්මයන් වහන්සේ මේ හැම සත්‍යතාවයක් තේරුම් ගන්න අපට උන්වහන්සේ මොකද? ඒ ඥානය, ප්‍රඥාව, ඒ එළිදරව්ව, ඒ ඉගෙනීම උන්වහන්සේ අපට නිදහස් කරනවා ලබනවා. පැහැදිලිද? මම කියව දේ දෙනවා. ආත්මික තලයේ තුල. එතකොට අපිට දැන් සුද්ධාත්මයන් වහන්සේ සියලු සත්‍ය කරා අපිට මඟ පෙන්වනවා කියලා කිව්වනේ යේසු කිව්වේ ඒකයි. දැන් මේ පොළවේ තියෙන බොහෝ දේවල් වල මිනිස්සු හිතන දේ නෙමෙයි අතරම සත්‍ය. තේරුණා? වෙනස් දෙයක්. දැන් අපිට හැම එකම නියම ස්වභාවය මිනිස්සුෙකුට අවබෝධ කරගන්න නම් දැනගන්න නම් ඒ කෙනාට ආත්මික තලය තුල විශේෂයෙන්ම ආත්මික තලය තුල සිද්ධ වෙන දේවල් වල සැබෑම ඇත්ත තත්ත්වය වටහා ගන්න ඕන නම් යේසු අපිට දුන්නේ ඒ සුද්ධාත්මයන් වහන්සේ තුල තමයි ඒකේ නියම ඇත්ත දැනගන්න පුළුවන් වෙන්නේ. සත්‍ය දැනගන්න පුළුවන් වෙන්නේ. හalleluya. වෙන කිසිම දෙයකින් ඇත්ත කියන දේ හැම තත්ත්වයකම හැම දෙයකම ඇත්ත දැනගන්න බෑ. හැබැයි ඒකේ නියම ඇත්ත දැනගන්න මනම් ඒ දැනගන්න පුළුවන් වෙන්නේ එකම කෙනායි. ඒ තමයි කවුද? සියලු සත්‍ය කරා කියලා යේසු එකයි කිව්වේ. හැම දෙයකම හැම සත්‍යයකම ඇත්ත තත්ත්වය හරියටම දන්නේ කවුද? ආත්මයන් වහන්සේ. ඒක නිසා යේසු අපිට කියලාම දුන්නා උඹලා වගේ ආත්මික තලය තුල අපිට ගමන් කරන්න ඕනේ. ඕන ඇත්ත ස්වභාවය තුල නියම සත්‍ය තුල අපිව ගෙනියන්න පුළුවන් ඒ කෙනාව යේසු අපිට දුන්නා. මොකද්ද? මේ ආත්මික ගමන හරියට ඒ කියන්නේ නිකන් අන්ධකාරය අතකාගෙන වැරදිලා වෙන දිහාවල යන්න නෙමෙයි. හරියටම හරිම තැනට ගමන් කරන්න අවශ්‍ය කරන හරි කෙනාව යේසු අපිට දුන්නා. හalleluya. ඉතින් මේ සුද්ධාත්මයන් වහන්සේ සියලුම සත්‍ය උන්වහන්සේ දන්න නිසා උන්වහන්සේ තුලට අපි ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ උන්වහන්සේ තුලට අපි අතුල් වුණාට පස්සේ නැත්නම් උන්වහන්සේ අප තුලට ආවට පස්සේ අපිව නියම හරිම තැනට උන්වහන්සේ මොකද ගෙනියනවා. මොකද උන්වහන්සේ මොකද්ද සැබෑම දේ සත්‍ය මොකද්ද කියලා උන්වහන්සේ දන්නවා. ඒක නිසා ක්‍රිස්තියානි අය ප්‍රේමණීය සහෝදර සහෝදරිය ඔබ වර්ධනය වෙන්න ඕන. හalleluya. ඔබ වර්ධනය වෙන්න ඕනේ. ඔබ වර්ධනය වෙන්න ඕනේ කොහොමද? සුද්ධාත්මයන් වහන්සේ තුලින්. හalleluya. සුද්ධාත්මයන් වහන්සේ තුලින්. ඔබ යමක් ආත්මික තලය තුල ඔබ දැනගන්නකොට ඒ දේ ඔබ දැනගන්න ඕනේ කාතුලින්ද? සුද්ධාත්මයන් වහන්සේ තුලින්. හalleluya. ඇයි සුද්ධාත්මයන් වහන්සේ තුලින් කියලා කියන්නේ? සත්‍ය ඒ කියන්නේ මේ ආත්මික තලය තුල ඒ කියන්නේ සත්‍යතාවය කියලා කියන්නේ බොරුව ගොඩ හරියක්
හරියක් තියෙනවා. පැහැදිලිද? බොරු ගොඩාක් හරියක් තියෙනවා. ඉතින් දැන් අද ඔබ දන්නවද බයිබලයේ කියලා තියෙනවා මොකද්ද? අර විද්‍යානුකූල ඥාණයෙන් දෙවියන් වහන්සේව දෙවියන් වහන්සේව දැනගන්න බෑ කියලා. දන්නවද මේ කොටස බයිබලයේ තියෙනවා? කියලා තියෙනවා? ඒ කියන්නේ දැන් අපිට දැන් ක්‍රිස්තියානි කෙනෙකුට දෙවියන් සහෝදර සහෝදරිය විද්‍යාවෙන් යමක් ඔප්පු කරලා තිබ්බොත් ඒක බයිබලයට පටහැනි දෙයක් වෙලා හැබැයි ඒක ඔප්පු වෙලා භෞතික තලයේ තුල විද්‍යාව කියන්නේ භෞතික තලයේ සිද්ධ වෙන දෙයක් නේ හැබැයි ආත්මික තලයේදී ඒක ගැලපෙන්නේ නැත්තම් ඒ කියන්නේ ආත්මික තලයේදී ඒක සත්‍ය වෙන්න පුළුවන් හැබැයි දේව වචනේ අපිට පෙන්වලා දෙන දේ තමයි ඒ විද්‍යාවෙන් ඒක සත්‍යයි කියලා ඒක ඔප්පු කිරීමක් කරලා තිබ්බා ඒකේ සැබෑම ස්වභාවය ආත්මික තලයේදී බොරුවක් වෙන්න පුළුවන්. පැහැදිලිද? මම කියන්නේ නේද? ඒ කියන්නේ නැත්නම් මේ ආත්මික තලයේ තියෙන දේවල් තේරුම් ගන්න තරම් මේ විද්‍යාව දියුණු වෙලා නැහැ. පැහැදිලිද? ඒක නිසා දේවවචනේ පෙන්නන දෙන දේ තමයි විද්‍යාව කියන එකෙන් කවදාකවත් විද්‍යාව සමහර දේවල් වලින් දෙවියන් වහන්සේගේ දේවල් බාහිර සාක්ෂි අපිට ඔප්පු කරගන්න පුළුවන්. හැබැයි ආත්මික තලයේ තුල ක්‍රියාත්මක වෙන දේවල් වලදී විද්‍යාවෙන් අපිට ඒවට පිළිතුරු ලබා ගන්න බෑ. මොකද මේ විද්‍යාවට එහාගේ දෙයක් තමයි දෙවියන් වහන්සේ මේ ආත්මික තලයේ තුල ක්‍රියාත්මක කරමින් සිටින්නේ. හලෙලුයා. විද්‍යාවෙන් ඔප්පු කරගන්න බැරි දෙයක් තමයි දෙවියන් වහන්සේ අපිට මේ පෙන්වලා දෙන්නේ. right විද්‍යාව කියන එක බිහිවෙලා තියෙන්නේ විද්‍යාව කියන අදනම් නොඑක ආකාර විද්‍යාවක් තියෙනවා. නමුත් මේ භෞතික දෙයත් එක්ක තමයි ගොඩක් වෙලාවට විද්‍යාව ගොඩනැගිලා තියෙන්නේ. තේරෙනවනේ? විද්‍යාවේ කාරණා තුනක් තියෙනවා. පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන. මේ තුන හරහා තමයි විද්‍යාව මොකද්ද? ඔව්. දේවල් ඔප්පු කරන්නේ. පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන කියන ඒවා. මේ තුනත් එක තමයි විද්‍යාව දේවල් ඔප්පු කරලා පෙන්නන්නේ. දැන් බයිබලයේ අපිට පෙන්නලා දෙන දේ තමයි පෙනෙන දේ කාලිකයි. නොපෙනෙන දේ සදාකාලිකයි. පැහැදිලිද? ඊට පස්සේ කියනවා මේ පෙනෙන දේ හට අරගෙන තියෙන බයිබලයේ කියන්නේ කොහොමද? නොපෙනෙන දේ තමයි හට අරගෙන තියෙන්නේ. පැහැදිලිද? පෙනෙන දේ හට අරගෙන තියෙන ප්‍රේමණීය සහෝදර සහෝදරිය අද දෙයක් තියෙනවා නම් ඒකේ මූලාශ්‍රය ඒක පටන් ගන්නම පෙරා තියෙන නොපෙනෙන දේ. ඒ කියන්නේ මේ භෞතික தත්ත්වය පටන් ගැනීම ක්‍රියාත්මක වෙලා තියෙන ආත්මික තලයක් තුල. පැහැදිලිද? ඒ කියන්නේ දෙවියන් වහන්සේ අදටත් මොකද? අදට ආත්මිකයි. පැහැදිලිද? දෙවියන් වහන්සේ ආත්මයක්. දෙවියන් වහන්සේ පේන්නේ නැහැ. පැහැදිලිද? හැබැයි දෙවියන් වහන්සේ තුලින් තමයි එන හතරගෙන තියෙන මොකද? නොපෙනෙන දෙයකින් පෙනෙන දෙයක්. අපි භෞතිකයට පෙනෙන විදිහට දෙවියන් වහන්සේ නිර්මාණය කරලා තියෙනවා. අපි පෙනීම දකින්නේ ප්‍රේමණීය සහෝදර සහෝදරිය මනුෂ්‍ය විදිහට මනුෂ්‍යයට සාපේක්ෂව මනුෂ්‍යයාගේ දැනුමට නැත්නම් මනුෂ්‍යයාගේ ඇසට මනුෂ්‍යයාගේ සිතට සාපේක්ෂව පැහැදිලිද මම කියන්නේ? දැන් අපිට යම් දෙයක් පේනවා නම් ඒක අපිට භෞතික දේවල් පේනවා නම් අපි ඇස් දෙකනේ නේ. ඇස් දෙකෙන්නේ අපි ඒක නේ. අපි ඇස් දෙකෙන් තමයි යෝග හොයා ගන්න ඕනේ. පිට තියෙන ඇස් දෙකෙන්. හැබැයි මේ අපිට තියෙන ඇස් වලට වැඩියේ තව මේක වැඩිය දියුණු දේවල් තියෙන්න පුළුවන් අංශ වෙන දේවල් හැට වඩා. පැහැදිලිද? හැබැයි අපිට දැන් මේ තියෙන ඇස් දෙකෙන් තමයි අපි ඒවා නිගමනය කර ගන්න ඕනේ. පැහැදිලිද? ඇසට සාපේක්ෂව තමයි ඉතින් අපිට තියෙන දේවල් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඊට වැඩිය දේවල් මේ ලෝකේ තියෙනවා. අපේ ඇසට පේන්නේ නැතුව අසු වෙන්නේ නැති බොහෝ දේවල් තියෙනවා. එහෙම තිබුණා කියලා අපේ ඇසට පේන්නේ නැහැ කියලා අපිට ඒවා බැහැර කරන්න බෑ. පැහැදිලිද? හැබැයි දෙවියන් වහන්සේත් ඒ වගේ තමයි. පැහැදිලිද? දෙවියන් වහන්සේ ආත්මික දෙයක්. හැබැයි අපිට නොතේරුණා කියලා කෙනෙකුට කියන්න බෑ. අපේ බුද්ධිය මදිකම නිසා, ඒ දැනගැන්ම නැති නිසා අපිට ඒක තේරෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. එහෙම දෙයක් නැහැ කියලා. පැහැදිලිද? ඒ කියන්නේ අපි ඒක තීරණය කරන්නේ අපිට තියෙන
ඥානය, අපිට තියෙන බුද්ධිය, අපිට තියෙන පෙනීමට සාපේක්ෂව ඉතින් දෙවියන් වහන්සේ කියලා කියන්නේ ප්‍රේමණීය සහෝදර සහෝදරිය අපි මේ කියන හැම සීමාවක්ම ඉතාමත්ම දියුණු තත්ත්වයේ සිටින දෙවි කෙනෙක්. අපි මේ හැම තත්ත්වයකටම මානයකටම එහා සිටින හිතා ගන්න බැරි බලයක් තියෙන කෙනෙක්. හැබැයි දැන් අපිට ඒ කරුණාව දෙවියන් වහන්සේ දීලා තියෙන යම් ආකාරයකින් දෙවියන් වහන්සේ මොකද්ද තේරුම් ගන්න පුළුවන් කරුණාවක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. හalleluya. හැම කෙනෙකුටම දෙවියන් වහන්සේව තමන්ගේ මනසෙන් දෙවියන් වහන්සේ ගැන අවධානය යොමු කරොත් දෙවියන් වහන්සේගේ මැවිල්ල දිහා දැක්කොත් ඒව මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් කියලා දේව වචනේ වලියලා දෙනවා. දෙවියන් වහන්සේ වඳුර ගන්නවා මොකද කියන්නේ මැවිල්ල දිහා බලන්න. දෙවියන් වහන්සේ කියනවා මැවිල්ල දිහා දැක්කොත් මිනිස්සෙක් ඒ මැවිල්ල සිද්ධ වෙන විදිය දැක්කොත් එහෙම මිනිස්සුන්ට අවධානය යොමු කරොත් දෙවියන් වහන්සේව තේරුම් ගන්න පුළුවන්. ඇයි? ඒවා හැම එකක්ම මොකද? ක්‍රමවේදයකට දෙවියන් වහන්සේ මොකද? සකස් කරලා තියෙනවා. ක්‍රමවේදයකට සකස් කරලා තියෙනවා. සැලැස්මකට දෙවියන් වහන්සේ පිළිවෙල කරලා තියෙනවා. ඉතින් ඒක මිනිස්යාට එහෙම වුණේ කොහොමද කියලා ඒක ඉබේ සිද්ධ වුණා නම් ඉබේ සිද්ධ වෙන දේවල් ක්‍රමවත් බවක් නැහැ නේ. ඉබේ සිද්ධ වෙන දේවල් වල ක්‍රමවත් බවක් නැහැ. යම් කෙනෙක් ඒක නිර්මාණය කරොත් යම් එක පිළිටවුව ඒ කෙනාට ක්‍රමයකට ඒක ක්‍රියාත්මක. ඒතකොට මේ පොළවේ මේ හැම තැනම තියෙන හැම දෙයකටම සිස්ටම් එකක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අදාළව තමයි ඒ සිස්ටම් එකට අදාළව තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? එහෙම වෙන්න නම් ඒ දෙවියන් වහන්සේවා මේ මෙව්ව දේවල් ඒ විදිහට කල්පනා කරලා ඒක පිටිපස්සේ කවුරු හරි ඉන්නවා මේක මේ ඉබේ වෙන්න බෑ කියලා මිනිස්සුන්ට තේරුම් ගන්න. එහෙනම් මේක මේ විදිහට පිළිටන්න නම් මේ ක්‍රමයකට මේක සිද්ධ වෙන්න නම් මේක කවුරු හරිම කරපු දෙයක් වෙන්න ඕන කියලා එක අවබෝධ වෙන්න යනකොට හැම දෙයක් දිහා බලලා ඒක පිටිපස්සේ ඉන්නේ කවුද? දෙවියන් වහන්සේ කියන එක මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුවක් නෑ කියන එක තමයි බයිබලයේ කියන්නේ. ඒක නිසා දේව වචනේ මිනිස්සුන්ට දෙවියන් වහන්සේව තේරුම් ගන්න මොකද? මැවිල්ල දිහා බලන්න කියලා කියනවා. මැවිල්ල දිහා බැලුවොත් ඒ මොකද්ද? ඒ දේ ඔප්පු වෙනවා. දෙවියන් වහන්සේව තේරුම් ගන්න පුළුවන් කියලා කියනවා. හalleluya. මිනිස්යා උදෙසා තමයි මේ සියල්ලම නිර්මාණය වෙලා තියෙන ප්‍රේමණීය සහෝදර සහෝදරියෝ. ලස්සන මල් හැම ගස් කොළන් හැම දෙයක්ම මිනිස්යා උදෙසා තමයි දෙවියන් වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. සත්තු හැම එකක් මිනිස්යාට තනිය මිනිස්යා මේ පොළවේ මේ තනි වෙලා ඉන්න ජීවියෙක් වෙන්නේ නැතුව දෙවියන් වහන්සේ මිනිස්යාට නේද සත්තු දුන්නා. ඒකයි ජල ගැල්ම වෙලාවදී ජල ගැල්ම වෙලාවදී ඒ විනාශ කරන්න නැතුව ඒකල ජෝඩු දාගන්න කිව්වේ ඒකයි දෙවියන් වහන්සේ. නේ? ඒ කියන්නේ මිනිස්සයා මේ තනි පොළවේ තනි ජීවියෙක් වෙලා ඉඳලා නම් හිතන් සත්තු හිතේ නැත්තම් මේ පොළවේ කල්පනා කරලා බලන්න. ඒක මිනිස්සයා පුදුම තනිකමකට පත් වෙනවානේ. මිනිස්සයා නිකන් මේ පොළවේ ගහකොළත් එක්ක නිකන් අනි වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි දෙවියන් වහන්සේ එහෙම කරේ නැහැ. නේද? ඒ මිනිස්සයා විතර ඒ සත්තු ඒගොල්ලෝ හදලා දෙවියන් වහන්සේ හදලා දීලා ඒගොල්ලෝ විතර යරුවා මිනිස්සයා විතර මොකද නම් තියන්නේ. ඉතින් දෙවියන් අද නේද මේ සත්තු ඉන්න නිසා මේ ලෝකේ කොච්චර මොකද ලස්සනද නේ? ඉතින් දෙවියන් වහන්සේ ඒ අවශ්‍ය කරන මේ පොළේ මිනිස්සුන්ට අවශ්‍ය කරන ඒ නියම අසුබිම දෙවියන් වහන්සේ සකස් කරලා දුන්නා. ඒ හැම එකම පිටිපස්සේ බැලුවොත් එහෙම හැම දෙයකම ප්‍රයෝජනේ වැඩිපුරම තියෙන කාද? මිනිස්සයා. මිනිස්සයා තමයි ફોකස් කරේ දෙවියන් වහන්සේ. ඒ කියන්නේ ඔබ ඉතින් ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා කියලා කියනවා. මැවිල්ල දිහා දෙවියන් මිනිස්සයා බැලුවා. හalleluya. ඉතින් ඒක ඒ මිනිස්යාව මවලා එතනත් දෙවියන් වහන්සේගේ ඔබට සැලැස්මක් තිබුණා. ඒ සැලැස්ම තමයි දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පස්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය පස්සේ නැත්නම් මරණයෙන් පස්සේ මේ ලෝකෙ තුල ක්‍රියාත්මක වෙන්නේ. හalleluya. ඒ කියන්නේ දැන් ආත්මික සෙනගක්. ඒ කියන්නේ ඔබ මම හalleluya ආත්මික සෙනග. ඔබ මම තමයි දැන් දෙවියන් වහන්සේගේ සැලැස්මේ ඉන්න ප්‍රධානම කොට්ටාසේ බවට පත් වෙලා තියෙන්නේ. දැන් දෙවියන් වහන්සේ අපිව මේ දේවචනය තුල කියලා තියෙන්නේ ඒකයි ප්‍රේමණීය සහෝදර සහෝදරියෝ. අපිව දැන් මොකද්ද දෙවියන් වහන්සේ ගොඩනගනවා කොහොම සෙනගක් විදිහට? ආත්මික සෙනගක් විදිහට. ඉතින් මේ භෞතික මිනිස්යාට ආත්මික දේ සම්බන්ධව කිසිම වැටහීමක් නැහැ. පැහැදිලිද? වැටහීමක් නැහැ. තේරෙන්නේ නැහැ.
ජේසුස් වහන්සේ ආත්මිකව සමහර දේවල් ප්‍රකාශ කරපු දේවල් ගෝලයන්ට තේරුනේ නැහැ. දන්නවද? ගෝලයන්ට තේරුනේ නැහැ. ඊශ්‍රායල් සෙනගට තේරුනේ නැහැ. ආත්මිකව ප්‍රකාශ කරපු දේවල් ඊශ්‍රායල් සෙනගට තේරුනේ නැහැ. ජේසුස් උදාහරණයක් කියන්නේ දේවාල වස්තුනේ දේවමාලිගාව දවස් 3කින් මේ කඩලා නැවත ගොඩනගනවා කිව්වේ. ඔව්. දැන් මේ මොකද්ද කිව්වේ ජේසුස් මොකද්ද කිව්වේ? ආත්මික තලයේ දෙයක් කිව්වේ. පැහැදිලිද? හැබැයි ඒක ඒ ඇයි තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් මොකද? ඒගොල්ලෝ භෞතිකව හිතන්නේ. ඒ භෞතිකව ඒ මනුස්සයා හිතන සාක්දුරට ආත්මික දේ තේරෙන්නේ නැහැ. හැබැයි ජේසුස් කියන්නේ වෙන දෙයක්. හැබැයි ඒගොල්ලන්ට තේරෙන්නේ. ඒගොල්ලෝ බලන්නේ මොකද්ද? මානසිකව බලන්නේ. ඒගොල්ලෝ දන්න දේවමාලිගාව අරගෙන. ඉතින් ඒගොල්ලෝ හිතන්නේ ජේසුස් කියන්නේ මොකද්ද? ඒ මාර්ගයේ මේ ජෙරුසලමේ තිබුණ දේවමාලිගාව අවුරුදු 20ක් විතර හැදුවා නේ. අවුරුදු 20ක් විතර ගොඩනගපු දැන් යුදෙව්වෝ හිතනවා මොකක්ද ජේසුස් කියනවා දේවමාලිගාව කඩලා දවස් 3කින් ගොඩනගනවා. යුදෙව්වෝ හිතුවා මොකද්ද මේ කියන්නේ? අර සලමුන් රජු විසින් හදපු ඔය දේවමාලිගාව අවුරුදු 20ක් හදපු දේවමාලිගාව මොකද්ද? කඩලා දවස් 3කින්. එතකොට යුදෙව්වෝන්ගේ පැත්තෙන් බලපුවම මානසිකව බලපුවම ඒක මොකද්ද? බොරුවක් නේ. බොරුවක් නේ. ඇයි? මේ දවස් ඔක් කරන්න බැරි දෙයක් නේ. කරන්න බැරි දෙයක් මොකද්ද? දවස් 3කින් කොහොමද මේක කඩලා හදන්න මෙච්චර විශාල මාලිගාව? හැබැයි ජේසුස් කිව්වේ එහෙම එකක් නෙමෙයි. අදන ප්‍රේමණීය සහෝදර සහෝදරිය. මේ වගේම තමයි. මේකම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා අද ලෝකේ බොහෝ අයට කාවද තේරුම් ගන්න බැරිලා තියෙන්නේ. ඔව් දෙවියන් වහන්සේගේ ගැලවීමේ මේ උතුම් වටිනා පණිවිඩය මිනිසයන් තේරුම් ගන්න බැරි වෙලා තියෙන හේතුව තමයි ඒකේ පදනම වෙච්ච මූලාශ්‍රය වෙච්ච ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරහා එන්නේ නැතුව මේ සත්‍යතාවයට මිනිස්සු තමගේ ඥානයේ මුද්‍ය විග්‍රහ කරගන්න ගියාට පස්සේ මොකද මිනිස්සු ඒකට දෙන අර්ථකථනය සම්පූර්ණම වෙනස් එකක්. ඉතින් ඔබම හරි ආශිර්වාද ලස්සන එකක්. ඇයි? දෙවියන් වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට ආත්මයන් වහන්සේ දුන්න නිසා අද දැන් අපිට මොකද යම් ආකාරයෙන් දෙවියන් වහන්සේගේ වචනය තුල තියෙන මේ ආත්මික පැත්ත දිව්‍යමය රහස උන්වහන්සේ අපිට මොකද එළිදරව් කරමින් සිටිනවා. හලෙලුයා. ඉතින් ඒත් අපි තව මොකද වෙන්න ඕනේ? වර්ධනය වෙන්න ඕනේ ප්‍රේමණීය සහෝදර සහෝදරි. හලෙලුයා. වර්ධනය වෙන්න ඕනේ. ඇයි? පෞතුමා මේ සභාවේ කොරින්ති පොතේ අපි බලවන්නේ පෞතුමා කිව්ව මොකක්ද කිව්වේ? ආත්මික. ඔව් ආත්මිකයන් ගැන කියලා දැන් නුඹලා මේ ආත්මික කාරණා මොකද තේරෙන්නේ නැහැ. ඇයි? වර්ධනය වෙලා. ඔව් අපි බැලුවේ මොකද්ද? තුනේ කොරින්ති පොතේ කීයද බැලුවේ? තුනේ එක. මොකද්ද කිව්වේ පෞතුමා? Given. සහෝදරයනි ආත්මිකයට මේ නුඹලාට කතා කරන්න නොයි කිව්ව. දැන් මොකද්ද වෙන්නේ? පෞතුමා දැන් කතා කරන්නේ මොකද්ද කතා කරන්නේ? පෞතුමා තුලින් කතා වෙන්නේ සභාවට මොකද්ද? ආත්මික දෙයක්. හලෙලූයා. කීදෙනෙකුට තේරෙනවද? ඒ කියන්නේ සභාව තුල එහෙනම් එන්නේ කවුරු ආකාරයක එන්නේ? ශුද්ධාත්මන වහන්සේ හරහා. ඒකයි කිව්වේ. රෝම පොතේ 8 සුදාත්මන වහන්සේ විසින් ගෙන යනු ලබනවා කියලා. ඒතර සුදාත්මන වහන්සේ සභාව ආත්මික ලෙස මඟ පෙන්වන්නේ සභාව තුල සිටින දෙවියන් වහන්සේ තෝරගත්තා වූ ආලේපලත් මිනිස්සෙක්ව මොකද පාවිච්චි කරනවා. මොකද සෙනගට මේ ආත්මික දේ කතා කරන්න. එතකොට පෞතුමාවත් ඒ විදිහටම පෞතුමා මොකද සභාවට ආත්මික දේ සභාවට කතා කරන්න ඒ කාලේදී පෞතුමාට වගේ අය කවුද සුදාපෙන වාසේ පාවිච්චි කරනු ලැබුවා. හලෙලුයා. අදත් ඒකම සිද්ධ වෙනවා. හලෙලුයා. එතකොට එදා පෞතුමා මේ සභාවේ සිටපු කට්ටිය කතා කරපු දේ තමයි කොරින්ති සභාවේ සිටපු කට්ටිය තමයි කතා කරේ. මොකද කතා කරේ? සහෝදරයනි කියලා කියන්නේ මේ අය කොහෙද හිටියේ? සභාව තුල හිටියේ. හැබැයි සභාව තුල හිටියන මොකක්ද වෙලා තියෙන්නේ? නිසි වර්ධනය ඇති වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ උන් සුදාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා තිබුණේ හරියට. සුදාත්ම ජීවිතයක් වුන් ගත කරේ නැහැ. මේ ආත්මික தත්ත්වය තේරුම් අරගෙන සිටියේ නැහැ. ඔවුන්ට ඒක වැටහුනේ නැහැ. ඒක නිසා කියනවා මේ සභාවේ සහෝදරයනි කියලා කියන්නේ සභාවට කතා කරේ. ඒකයි. ආත්මිකයන්ට වෙන්න උඹලාට කතා කරන්න නොහැකි.
මම මේ කතා කරන දේ පාවුතුමා කියන ආත්මික දෙයක්. හැබැයි කතා කරන්න බෑ. උඹලා කොහෙද ඉන්නේ? ආත්මික දෙයක ඉරහැරලා නෙමෙයි ඉන්නේ. මානසික තත්ත්වයේ ඉන්නේ. ඒ කියන්නේ උඹලා මේ සුද්ධාප්පයන මානසික මානසිකයි කියලා කියන්නේ ඒ කෙනාගේ ජීවිතේ මොකද? සුද්ධාප්පයන මානසික ඉඩක් නැහැ කියන එක. පැහැදිලි? සුද්ධාප්පයන මානසික ඉඩක් නැහැ. සුද්ධාප්පයන මානසේ ඒ කෙනා තුල නැහැ. සුද්ධාප්පයන මානසේට මග පෙන්වීමක් දෙන්න බෑ යාට. ඇයි ඒ? එයාගේ කිතුරු ජීවිතය වර්ධනය ඇති වෙලා නැහැ. ඒක සුද්ධාප්පයන මානසේ තුල වර්ධනයක් ඇති වෙන්න ප්‍රේමණීය සහෝදර සහෝදරිය ඒකට බලපාන දෙයක් තියෙනවා. දන්නවද? ආත්මයන් වහන්සේ අපේ ජීවිතය තුළ පූර්ණ වෙන්න වැඩි වෙන්න බලපාන ප්‍රධාන දෙයක් තියෙනවා. හරිද කියන්නේ? විශ්වාසය. දෙවියන් වහන්සේගේ වචනය ක්‍රියාත්මක කිරීම. පැහැදිලි? දෙවියන් වහන්සේ තවත් විදිහකින් දෙවියන් වහන්සේගේ වචනය ජීවත් වෙනවා. පැහැදිලි? ඒක මේ ආත්මික තලයට ඍජුවම බලපාන දෙයක්. මනුෂ්‍යගේ ජීවිතයේ මේ ආත්මික සම්බන්ධතාවයේ සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණකමට ඍජුවම බලපාන දෙයක්. පැහැදිලි? අද ක්‍රිස්තියානි සභාව තුළ ගොඩක් අය ඉන්නවා. මොකද නමස්කාර කරන අය ගොඩක් අය ඉන්නවා. නැද්ද? යාඥා කරන අය ගොඩක් අය ඉන්නවා. නැද්ද? ඉන්නවද නැද්ද? ඉන්නවා. ගොඩක් අය ඉන්නවා. දැන් අපි ගත්තොත් එහෙනම් අපේ සභාවේ යාඥා කරනවානේ නේ. හැම දවසකම යාඥා කරනවා. ගොඩක් වෙලා අපි යාඥා කරනවා. හැබැයි අපි බැලුවොත් එහෙම එක අඩුපාඩුවක් තියෙනවා අපිට අපේ ජීවිතවල. මොකද? වචනේ අනුව මොකද? ජීවත් වෙන්න ටිකක් තියෙනවා. ඒක නිසා අපිට වෙලා තියෙන දේ තමයි මොකද වෙලා තියෙන්නේ? නිසි වර්ධනය හරියට ඇවිල්ලා නැහැ. අපි මේ දේවල් කරාට ඒවා නරක දේවල් නෙවෙයි. යාඥා කරන එක නරක දෙයක් නෙවෙයි ප්‍රේමණීය සහෝදර සහෝදරිය. නමස්කාර කරන එක නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒ වගේ අපේ ජීවිතේට තියෙන හැම දෙයක්ම මුතින්ම ලැබෙන්න නම් අපේ ප්‍රධාන දේ වෙන්නේ මොකද? දෙවියන් වහන්සේගේ වචනය තුල ක්‍රියාත්මක වෙලා අර දේවල් කරනකොට තමයි ඒ දේවල් වල නියම ප්‍රතිඵලය අපේ ජීවිතේ මොකද? හරියටම ලැබෙන්න පටන් ගන්න. පැහැදිලි මම කියපු දේ? කීදෙනෙකුට තේරෙනවද? කීදෙනෙකුට තේරෙනවද මම කියපු දේ? ඔබ වචනය තුල ඉඳගෙන හරියට පැවතිලා කරන දේ තුල තමයි ප්‍රේමණීය සහෝදර සහෝදරිය ඔබේ යාඥාවට නියම ප්‍රතිඵල ගෙනදී. පැහැදිලි? ඔබ කරන නමස්කාරයේ නියම වටිනාකම දෙවියන් වහන්සේ තුල ලැබෙන්නේ ඔබ වචනය තුල ඉඳගෙන ඒක හරියට ක්‍රියාත්මක කරොත් පමණයි. හalleluya. මම කියන්නේ තේරෙනවද? මොකද වචනය කියන එක තමයි ප්‍රධානම දේ. එතන තමයි මේ මනුෂ්‍යයාට මේ සත්‍ය පෙන්වලා දෙන්න ඕනේ දෙවියන් වහන්සේට. වචනය තුල තියෙන සත්‍ය තමයි පෙන්වලා දෙන්න ඕනේ. ඉතින් ඇයි ඒක පෙන්වලා දෙන්න ඕනේ? දෙවියන් වහන්සේට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ තමන්ගේ වචනය අප තුලින් දාලා අප තුලින් ඒක එළියට මතු කරන්න. පැහැදිලි? මම කියන්නේ තේරෙනවද? ඕක තමයි දෙවියන් වහන්සේට තියෙන ප්‍රධානම දේ. ඒකට තමයි අපිට සුද්ධාත්මයන් වහන්සේව දුන්නේ. මේ හැමදේම දෙවියන් වහන්සේ කරන්නේ ඒකයි. මොකද්ද කරන්නේ? අපි ඉන්නවා අප තුලට දෙවියන් වහන්සේගේ වචනේ දාලා ඒකේ තියෙන දේවල් අප තුලින් එළියට ගන්න. පැහැදිලිද? ඒකට තමයි ජේසුස් වහන්සේ ප්‍රේමණීය සහෝදර සහෝදරි වපුරන්නාගේ උපමාව කියන උපමාව මනුෂ්‍යයට දේශනා කරේ. හalleluya. කීදෙනෙකුට තේරෙනවද? පැහැදිලිද? මේ වපුරන්නාගේ උපමාව කියන උපමාව ජේසුස් වහන්සේ මම හිතන්නේ බයිබලයේ තියෙන හැම උපමාවක්ම වැදගත්. තේරුණානේ? වචනය සම්බන්ධව කතා කරන දේවල් වලින් ගත්තාම උපමාවල් වලින් ගත්තාම මේ වපුරන්නගේ උපමාව කියන උපමාව විශිෂ්ට උපමාවක්. ආත්මික ජීවිතය අනුගත තේරුම් ගන්න. හalleluya. ඇයි? මේක ඍජුවම කතා කරන්නේ මොකද්ද? ආත්මික බීජය කියන්නේ මොකද්ද? වචනය. දෙවියන් වහන්සේගේ වචනය. වපුරන්නයි උපමාව පැහැදිලි කරලා දෙද්දි ඒකෙන් පැහැදිලිව කියන මොකක්ද? බීජය කියන්නේ මොකද? දෙවියන් වහන්සේගේ වචනය. ඉතින් ඒකේ පළදැරීමක් කරන්න. ඒ වචනය කොච්චර දුරට අපේ ජීවිතය තුළ පළදැරන 130යි 160යි 100යි. ඒ අන්න ඕක තමයි දැන් දෙවියන් වහන්සේගේ උවමනාවේ. පැහැදිලිද? ඉතින් අපි අර සුද්ධාත්මයන් වහන්සේ තුළ මෙන්න මේ දේ ක්‍රියාත්මක කරනකොට තමයි වචනේ තුල ඉඳගෙන ක්‍රියාත්මක වෙනකොට තමයි අපේ
අර නියම මොකද? වර්ධනයේ නියම හැමදේම අපේ පටන් ගන්න. හාලෙලූයා. ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. මොකද එතන තමයි දෙවියන් වහන්සේට වුණා කරන්නේ අපේ ජීවිතේ ගොඩනැගෙන්න වර්ධනය වෙන්න. නැත්තම් අපි ආත්මික තලයන් වලට ප්‍රවිෂ්ඨ වෙන්න සම්පූර්ණ කරන්න ඕනේ අතන තමයි. හාලෙලූයා. ඉතින් ඒක නිසා අපි ක්‍රිස්තියානිය විදිහට ප්‍රේමණීය සහෝදර සහෝදරිය අපේ කිතුණු ජීවිතේ වර්ධනය වෙන්න ඕනේ. හාලෙලූයා. හාලෙලූයා. ඊදෙනු තේරෙන වර්ධනය වෙන්න ඕනේ කියලා. වර්ධනය වෙන්න ඕනේ. හාලෙලූයා. ඒක විදිහට වර්ධනය වෙන්න. එතකොට ඔබේ වර්ධනය ඇති කරගන්න නම් ඔබට සිද්ධ වෙනවා මොකද? දේව වචනය. දේව වචනය පිළිපද දෙවියන් වහන්සේගේ වචනය ක්‍රියාත්මක කරන තැනට ප්‍රවිෂ්ඨ වෙන්න. එතනින් තමයි ඔබේ ආත්මික ජීවිතයේ ප්‍රේමණීය සහෝදර සහෝදරිය හරි විදියට ගොඩනැගෙන්න පටන් ගන්න. හරි විදියට ගොඩනැගෙන්න පටන් ගන්නෙ. දේව වචනේ පෙන්වලා දෙන විදියට අපිව ගොඩනැගුණාට නිරීක්ෂණයට ලක් වෙනවා. ඒ කියන්නේ පරීක්ෂණයට ලක් වෙනවා. පැහැදිලිද? නිරීක්ෂණයට ලක් වෙනවා, පරීක්ෂණයට ලක් වෙනවා. දැන් මේ දෙවියන් වහන්සේගේ ක්‍රමවේදවල වලදී ගත්තාම බලන්න දැන් ඊශ්‍රායල් සෙනගව දෙවියන් වහන්සේ ගේනකොට දෙවියන් වහන්සේ මේ සෙනගව මොකද්ද සෝදිසි කරා කියලා තියෙනවා. සෝදිසි කරන අපි බලලා තියෙනනේ මන්නාවලින් අර ඒවා අපි මේ වචන තුල ඉගෙනගෙන තියෙනවා. අපි දන්නවා ආබ්‍රාහම දෙවියන් වහන්සේ මොකද කරේ? සෝදිසි කරානේ. ආර පරිශාට වැටෙන්න පස්සේ ඊට පස්ව ඔන්න ආබ්‍රාහම සෝදිසි කිරීමකට ලක් කරා කියලා බයිබලයේ ලියලා තියෙනවා. මම මේ කියන දේවල් නෙමෙයි ලියලා තියෙන දේවල්. ඇයි? දැන් මේ අර යම් තත්ත්වයක් තුල එකපාරටම දෙවියන් වහන්සේ මොකද කරන්නේ? ඒවා විශ්වාස කරලා එහෙම නෑ. මෙයා කරන ක්‍රියාවලුත් එක්ක තමයි මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේ ඒ තත්ත්වයන් වලට වැටිලා ඊට පස්සේ ඒකෙන් ඔප්පු වෙන දෙයක් කාරණෙත් එක්ක තමයි දෙවියන් වහන්සේ විශ්වාස කරන්න ගන්නේ. පැහැදිලිද මම කියපු දේ? දැන් ආබ්‍රාහම්ට දෙවියන් වහන්සේ ආබ්‍රාහම්ට කිව්වා මම පෙන්වන දේශයට යන්න කියලා. ඊට පස්සේ පොරොන්දුවක් වුණා. පොරොන්දුවක් වුණාට පස්සේ ආබ්‍රාහම් ඒ දෙවියන් වහන්සේ කියපු කාල සීමාව තුළ පොඩි සෙලවීමකට ලක් වුණා. නේ? ඒක එල්ලෙම ඒ දෙවියන් වහන්සේ කියපු විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නැතුව පොඩි ආබ්‍රාහම්ගේ ජීවිතේ පොඩි දෙවියන් වහන්සේට නිකන් අර ඍජුවම කෙලී සිටිනවා වෙනුවට මොකක්ද උනේ? පොඩි සෙලවීමකට සිද්ධ වුණා. ඊට පස්සේ දෙවියන් වහන්සේට ඒ සෙලවීමත් එක්ක ආබ්‍රාහම් එක්ක විශ්වාසවන්තකමකට ඉන්න බෑ. පැහැදිලිද? එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඒක තහවුරු කරලා ඊට වැඩි අමාරු තත්යකට පමුණුවලා ඒ තත්ත්වය තුළ කොහොමද කටයුතු කරන්න කියලා මොකද දැනගන්න ඕනේ. ඒක තමයි සෝදිසි කිරීම කියලා. මේ කාරණාවට පසුව කියලා බයිබලේ බලන්න මේ උපත්ති පොතේ තියෙනවා මේක පැහැදිලිවම තියෙනවා. මේ කාරණාවට පසුව සෝදිසි කරමින් කියලා. ඊට පස්සේ මොකද උනේ? ආබ්‍රහාම්ව සෝදිසි කිරීම ලක් කරා. ඒ වගේ ඊශ්‍රායල් සෙනගවත් සෝදිසි කිරීම ලක් කරා. මේ වගේ බයිබලයේ බොහොම අවස්ථාවල දෙවියන් වහන්සේ මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරලා තියෙනවා. පැහැදිලිද? මොකද? තහවුරු කරලා සැබෑම ස්වභාවය අවබෝධ කරගන්න. පැහැදිලිද? ඉතින් අද අපේ කිතුණු ජීවිතේ මේ ආත්මික ගමන තුල ප්‍රේමණීය සහෝදර සහෝදරිය අපි හැම කෙනෙකුටම අඩු වැඩි වශයෙන් මොකද එක එක්කෙනාට වෙනස් ආකාරය තුලින් අපි මොකද දෙවියන් වහන්සේ ඉදිරියේ මෙන්න මේ විදිහට අපේ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔප්පු වීමකට සිද්ධ වෙනවා. ඔප්පු වීමකටපත් වෙනවා. ඒ කියන්නේ ඔබ කවුද කියලා දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ කවුරු අධීනද කියලා ඔය වගේ සෝදිසි කිරීමකදී ඔබ ඔප්පු කරලා දෙවියන් වහන්සේට පෙන්නනවා. පැහැදිලිද? එතකොට දෙවියන් වහන්සේ ඒ අවකාශය සකස් කරලා තියෙනවා. ඒක නිසා අලුත් ගිවිසුමේදී අපිට පරික්ෂාව කියලා පරික්ෂාව නුඹලාට තිබේ කියලා බයිබලයේ ලියලා තියෙනවනේ. පරික්ෂාව වෙනවා. ඒකට අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ. අපි දෙවියන් වහන්සේත් එක්ක මේ කරන මේ ගැඹුරු සම්බන්ධතාවය හරියට ක්‍රියාත්මක කරේ නැත්නම් ප්‍රේමණීය සහෝදර සහෝදරිය ඔබ අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්නේ? අර පරික්ෂාවට අසුලා ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ පේල් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඇයි? ඔබ ඒක ඇවිල්ලා තියෙන ඔබේ මොකද? ඇතුළෙන්ම නෙමෙයි. ඒ කියන්නේ ඇතුළෙන්ම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. කාටවත් ස්වර්ගයට වංචාවෙන් ඇතුළත් වෙන්න බෑ ප්‍රේමණීය සහෝදර
සහෝදරිය. ඇයි? වාසේ ඕනම කෙනෙක් හරි අවංක කෙනෙක් ගේ නැත්නම් ඒ දැලට අසු වෙනවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ බොරුවට ඇතුල් වෙන්න බෑ නිකන් වංචාවක් කරලා එහෙම ගිහිල්ලා දේව රාජ්‍යෙට පයින්ට බෑ ප්‍රේමණීය සහෝදර සහෝදරිය. ඔබේ සැබෑකම ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වීම තුලින් තමයි ඔබට දේව රාජ්‍යයට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා මොකද? සුද්ධාත්මයන් වහන්සේත් එක්ක සත්‍යතාවය කියලා කියන්නේ ඇත්ත. සියලු සත්‍යතාවය. කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ මේ හරියට මේක පාස් අපිට මේක ක්‍රොස් කරන්න නැත්නම් මේ ගමන හරියට අපිට නිමාව දක්වා ගමන් කරන්න නම් අපිට තියෙන්න ඕනේ කාත් එක්කද? සුද්ධාත්මයන් වහන්සේත් එක්ක ඍජු සම්බන්ධකම. ඉතින් මේ සුද්ධාත්මයන් වහන්සේත් එක්ක තියෙන ඍජු සම්බන්ධකම කරුණු කොටගෙන අපිව හැම මොහොතකම සුද්ධාත්මයන් වහන්සේ කරන දේ තමයි මේ වචනේ අපේ ජීවිත තුළ ක්‍රියාත්මක වීමේ විභාගයෙන් උන්වහන්සේ අපිව මොකද සමත් කරනවා. පැහැදිලිද? මම කියන්නේ තේරෙනවද? පැහැදිලිද? සුද්ධාත්මයන් වහන්සේට ඕනේ අපිව කණෙන් අල්ලගෙන ගිහිල්ලා කියලා කිව්වොත් ඔයාලට තේරෙනවා. තේරෙනවද? ඇදගෙන හරි ගිහිල්ලා අර අම්මලාර විභාගේ පාස් කරන දරුවම ඇදගෙන යනවා නේද? අන්න ඒ වගේ සුද්ධාත්මයන් වහන්සේට ඕනේ දේව වචනේ අප තුලින් ඉෂ්ට වෙන්න අවශ්‍ය කරන සියලුම දේ මොකද? සුද්ධාත්මයන් වහන්සේ ප්‍රධාන වශයෙන් නෑ මම කියන්නේ ක්‍රියාත්මක කරනු ලබනවා. ඒකේ සුද්ධාත්මයන් වහන්සේගේ සේවය අප උදෙසා කරන සේවයේ හැම දෙයක්ම මූලිකම දේ වෙන්නේ මොකද්ද? දේව වචනේ අප තුලින් මොකද්ද? ඉෂ්ට වීමට සලස්වීම. පැහැදිලිද? යම් කිසි කෙනෙක් දෙවියන් වහන්සේගේ වචනේ හරියට පිළිපදිනවා නම් ඒක පිටිපස්සේ රහස තමයි. ඒකනත් එක්ක සුද්ධාත්මයන් වහන්සේත් එක්ක හොඳ මොකද? සම්බන්ධකම තියෙන කෙනෙක්. හලෙලුයා. යම් කිසි කෙනෙක් දේව වචනේ තුල ජීවත් වෙනවා නම් ඒ රහස තමයි. එයා තුල කවුද? සුද්ධාත්මයන් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධකමක් තියෙනවා. එයා තුල සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා කියන එක. හරිද? මොකද සුද්ධාත්මයන් වහන්සේට ඕනේ එතෙන්ද ගෙනියන්න. දැන් ඒකේ තව ඊළඟ ගැඹුරු ඒක සම්බන්ධ ගැඹුරු තියෙන සත්‍යතාවය තමයි දැන් මේ සුද්ධාත්මයන් වහන්සේ දුන්නේ අපිව පූර්ණ කරන්නනේ. අපිව සබාව පූර්ණකමට කමලීමනේ. අපි හැම කෙනෙක්ම ආත්මික පූර්ණත්වයකට පැමිණීම. පැහැදිලිද? ආත්මික මනුෂ්‍ය පූර්ණත්වයකට පැමිණීම. දැන් සබාව කියලා අපි අඳුනගන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කවුද? මනමාලිය. ක්‍රිස්තුස් වහන්සේගේ මනමාලිය. එතකොට දැන් මේ සුද්ධාත්මයන් වහන්සේ එහෙනම් මේ තවත් විදියකින් කතා කරලා බැලුවොත් එහෙම මේ සුද්ධාත්මයන් වහන්සේ කරන්නේ මොකද්ද? මාංශය නැමැති මොකද්ද? ඒ මාංශය ඒ කියන්නේ ආත්මික මනමාලිය ආත්මික මාංශය මොකද්ද මේ? ඩෙකරේෂන් කරලා ඔක්කොම කරලා ඒකට අවශ්‍ය කරන දේ තමයි මේ සුද්ධාත්මයන් වහන්සේ. මං කියන්නේ තේරෙනවද? සුද්ධාත්මයන් වහන්සේ කරන්නේ කියන්නේ සභාව දැන් සුද්ධාත්මයන් වහන්සේ දැන් ක්‍රිස්තුස් වහන්සේට මේක සම්පූර්ණ කරලා දෙන්නේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. පැහැදිලිද? සුද්ධාත්මයන් වහන්සේ ගෙනේ ගිහිල්ලා මග පෙන්නලා පෙළඹවීම ඇති කරලා උගන්වලා ඔක්කොම දේවල් සුද්ධාත්මයන් වහන්සේ කරනවා කියනවනේ. එතකොට මේ සුද්ධාත්මයන් වහන්සේ තුල තමයි සභාව මොකද වෙන්නේ? මනමාලි මොකද්ද වෙන්නේ? ජේසුස් වහන්සේට අවශ්‍ය කරන මේ සැබෑ මනමාලිය මොකද්ද? සූදානම් කරන නිර්මාණය කරන ක්‍රියාවලිය සුද්ධාත්මයන් වහන්සේ හරහා තමයි සිද්ධ වෙන්නේ. හාලෙලුයා. එහෙනම් දැන් මේ සුද්ධාත්මයන් වහන්සේ තුළ අපිට සිද්ධ වෙන දේ තමයි ආත්මික තලයේ තුල මොකද්ද? අර සම්පූර්ණත්වයට පත් වෙනවා කියන්නේ මනමාලියව මොකද්ද? සූදානම් කරනු ලබන ආත්මික තලයේ තුල මම මේ කියන්නේ. පැහැදිලිද? එතකොට දැන් සුද්ධාත්මයන් වහන්සේ කරන්නේ මොකද්ද? මනමාලියව ආත්මික තලයේ තුල සූදානම් කරනු ලබනවා. සභාව නැමැති මනමාලියව. තේරුණාද? එතකොට මොකද ඇයි මනමාලියව එහෙම සූදානම් කරන්නේ? දැන් මේක රාජකීය ඒ කියන්නේ ආත්මික තලයේ සිද්ධ වෙන රජ මගුලක් නේ. තේරුණානේ මම කියන්නේ තේරුණා? දැන් මේක ආත්මික මංගල්‍යයක්. ආත්මික මගුල් ගියා. හැබැයි ඒක එසේ මෙසේ මගුල් ගියා නෙමෙයි. මේක ආත්මික තලයේ තුල සිද්ධ වෙන දෙයක්. ආත්මික තලයේ තුල රජ මගුලක්. පැහැදිලිද? තේරුණා ඔක්කොට? ඇයි රජ මගුලක් වෙන්නේ? ජේසුස් වහන්සේ කවුද? රජ මගුලක් කියන්නේ ඒකයි. එතකොට දැන් අපි දැන් ඒකේ කවුද? මනමාලිය නියෝජනය කරන පිරිස. එතකොට රජ මගුලක අඩුපාඩු තියෙන්න පුළුවන්.
රජ මඟුලක තියෙන්න පුළුවන්ද මොකද්ද? අඩුපාඩු. බෑ. රජ මඟුලක් කියලා අපි කියනවනම් පර්ෆෙක්ට් තියෙනවා. පැහැදිලි. හරියට තියෙනවා. ඔබ දන්නවනේ අර මේ එස්තර් නේ. එස්තර් අර මේ මොකද්ද? රාජමාලිගාවට ගිහිල්ලා පවිත්‍ර වීමේ කාලය කියලා අවුරුදු 3ක් නේ. මට මතක විදිහට අවුරුදු 3ක්. මොකද රජ ගාවට හරියට යන්න එයාට සිද්ධ වුණා මොකද? අවුරුදු 3ක්. ඒ කියන්නේ ඒක පර්ෆෙක්ට්. හරියටම ඉගෙන ගන්න ඕනේ. මොකද ඒ රජ වංශයේ තියෙන දේවල්. එතකොට හිතන්න මේ සාමාන්‍ය නේ. සාමාන්‍ය රජ කෙනෙක්ගේ විසමක් වෙන්න, රජ කෙනෙක්ගේ මනමාලියක් වෙන්න සාමාන්‍ය මිනිස්සෙකුට එයාට ඒ පර්ෆෙක්ට් තත්ත්වය නැත්නම් ඒ පූර්ණකමට පැමිණෙන්න එයාගේ රජුරුවන්ගේ නපුරුෂකයන් යටතේ අවුරුදු 3ක කාලයක් මොකද ඒ කෝස් එක කරන්න සිදු නැහැ සම්පූර්ණත්වයට නේ පත් වෙන විදිහ වල දන්නවනේ කතාවනේ අවුරුදු 3ක් ඒකෙන් අදහස් කරන්නේ රජ කෙනෙක් තුල රජ කෙනෙක්ගේ විසවක් තුල ඒ කියන්නේ අසම්පූර්ණ විදියට ඒක ක්‍රියාත්මක වෙන්න බෑ. පැහැදිලිද? ඒක හරියටම පර්ෆෙක්ට් විදියට ඒක තියෙන්න ඕනේ. තේරෙනව නේද? ඒ විදියට ඒකට ගැළපෙන විදියට තියෙන්න ඕනේ. ඒක තමයි ඒ විදියට ඒ කාලෙත් කරේ. දැන් ඒක ඔයාලා හිතනවද? ආත්මික තලයේ තුල ජේසුස් වහන්සේගේ ආත්මික මනමාලියව නිකන් ආවට ගියාට සභාවේම සූදානම් කරයි කියලා නෑ. ඒක වෙන්නේ නැහැ ප්‍රේමණීය සහෝදර සහෝදරි. ඒක පර්ෆෙක්ට් විදියට වෙන්නේ. ඒ කියන්නේ ඒක හැම අංගයක්ම සම්පූර්ණ විදියට ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ දේ තමයි දැන් කවුද? ශුද්ධාත්මයන් වහන්සේ මේ සභාව තුළ ක්‍රියාත්මක කරමින් සිටින්නේ. හalleluya. ඉතින් ඒක නිසා ශුද්ධාත්මයන් වහන්සේ අපතුලින් දැන් මොකද කරන්නේ? දෙවියන් වහන්සේගේ වචනය දැන් වචනය තුල තමයි අපේ වචනය තුල සුදාපේන වහන්සේ මඟ පෙන්වන්නේ වචනය අපි තුල ක්‍රියාත්මක. දැන් මේ අපේ සම්පූර්ණකම ඇති වෙන්නේ මිනිසෙක්ගේ අර මනමාලියට සම්පූර්ණකමට අවශ්‍ය කරන දේවල් ඔක්කොම සම්පූර්ණ වෙන්න දෙවියන් වහන්සේ සකස් කරලා තියෙන්නේ. මම කියන්නේ මොකක් තුල? දෙවියන් වහන්සේගේ වචනය තුල. පැහැදිලිද? මම කියන දේ තේරෙනවද? ඒ කියන්නේ ඔබ වචනය තුල තියෙන දෙයක් ඔබේ ජීවිතේට ඔබ එකතු කරගත්තා කියලා කියන්නේ මේ විදිහට ඔබ මනාලියට අවශ්‍ය කරන ඒ කාරණයක් ඔබගේ ජීවිතේ මොකද්ද සම්පූර්ණ කරගත්තා කියන එකයි. සරලවම කියනවා. පැහැදිලිද? තේරෙනවද මම මේ කියපු දේ? ඒ කියන්නේ ඔබ ඒ වචනය පිළිපැදලා ක්‍රියාත්මක කරන හැම අවස්ථාවක්ම ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ මනමාලිය වීමේ මුද්‍රාව මොකද්ද? මුද්‍රාව සාධික කරගන්නවා. right මට විනාඩි 5ක් තියෙනවා. දැන් මම සුදාප්‍රාණ මාසේ මට මග පෙන්නනකොට දැන් ඔයාලට තේරෙනවා දැන් මම මේ සුදාප්‍රාණ මාසේ තුල එක පෙන්නලා දෙනකොට මග පෙන්නනකොට දැන් අර ඔය විලාවල් කලාවල් එක ක්‍රියාත්මක වෙන්න බෑ. right මම දැන් මට විලාව නැති නිසා මට අග්ගාලා දැන් මේ අපේ දැන් මේ අපේ මුළු කිතුණු හැම මිනිස්සෙකේම ජීවිතේ එක දවසක් උදෙසා තමයි ප්‍රේමණීය සහෝදර සහෝදරිය මේ අපි ක්‍රියාත්මක වෙන හැම දෙයක්ම මොකද ක්‍රියාත්මක කරනු ලබන්නේ. පැහැදිලිද මම කියන්නේ? එක දවසක්. right මම කියන්නේ ඒක ඔයාලට මම දැන් මේ වචනේ තුල තියෙන දේත් එක්ක කියද්දි වලට පැහැදිලි වෙයි. right පොඩ්ඩක් ඉන්න මට දෙන්න. මම ඔයාලට ගොඩක් බයිබල් පද කියන්නේ යන්නේ නෑ. මොකද වෙලා නැති නිසා. බලන්න මට කියන්න. ඔක කියන්න මට. එක කොරින්තිපතේ 2 බලන්න නිකන් දවස සම්බන්ධව නිකන් එකක් තියෙනවා. ඈ?
ආගන්න හොඳට ආගන්න. එක කොරින්ති පොතේ ඒකේ අර තග්ගල කියවන වෙලාව කියලා තියෙනවා. අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවසේදී නුඹලා දෝෂ රහිතව සිටින පිණිස උන්වහන්සේ අන්තිම දක්වා නුඹලා ස්ථිර කරනසේක. right. දැන් මොකද පැහැදිලිද මේ බයිබල් පදේ මොකක්ද කියන්නේ කියලා? ආත්මික කෙනෙක් නම් ඔබට මේක තේරුම් ගන්න එච්චර අමාරු නෑ ප්‍රේමී සහෝදරයෝ. මොකද එක දවසක් තියෙනවා. මොකද්ද මේ දවස? ඔතන කියන්නේ මොන දවසද? දෝෂ රහිත නෑ. මොන දවස? යේසුස් වහන්සේ ස්ථිර දවසේදී මොකද ආයෙ හොඳට තේරුම් ගන්න. අන්තිම දක්වා මොකද්ද දවස? මොන දවසද? ස්වාමීන් වහන්සේගේ දවස. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස. පැහැදිලිද? එහෙම තියනවද ඔබේ? එහෙම අදහසක් එනවද? මොකද්ද අද ඒ අදහස එන? මොන දවසද ඒ දවස? ක්‍රිස්තුස් වහන්සේගේ දවසේ. එහෙනම් ප්‍රේමණීය සහෝදර සහෝදරි මොකද්ද? මේ හැම දවසක්ම දවස් තමයි. හැබැයි විශේෂ දවසක් තියෙනවා. මොකද්ද ඒ දවස? යේසුස් වහන්සේගේ මේ හැම දවසක්ම දවස් තමයි. හැබැයි බයිබලයේ කියනවා මොකද්ද? මේක මෙතන විතරක් නෙමෙයි. ගොඩක් තැන්වල බයිබලයේ තියෙනවා තේරෙන්නේ? මේ දවස කියන්නේ. මොකද්ද ඒ දවස? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස. පැහැදිලිද? ඒ කියන්නේ අනාගතයේදී මේ හැම එකකම අපි මේ හැම දෙයකම කරන දේවල් වල අපේ හිතුණු ජීවිතයේ මේ හැම එකක්ම මෙන්න මේ දවසට සම්බන්ධයි. පැහැදිලිද? මම කියන්නේ මේ දවසට සම්බන්ධයි. ඒ අද අපි මේ දේව අභිමුඛත්වයේ දෙවියන් වහන්සේගේ වචනේ අසනවා කියන එක මේ දවසට සම්බන්ධයි. හalleluya. ඇයි? මේ දවසට තමයි මේ දවසට තමයි මගේ ජීවිතයේ මේ පූර්ණකමකට එන්න මේ කාරණා දැන් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ මේ දේව වචනේ අසලා දෙවියන් වහන්සේව නමස්කාර කරලා සබත් පවත්වලා මේ කරන හැම දෙයක්ම ප්‍රතිඵලය අපිට ක්‍රියාත්මක වෙන දවස තමයි මොකද? මෙන්න මේ දවස. පැහැදිලිද? මේ දවසට තමයි අපි දැන් මේ මොකද කරන්නේ? මේ දවස අපේ යහපත් වෙන්න, මේ දවස අපේ ආශිර්වාද වෙන්න, මේ දවසේ අපේ දවස බවට පත් වෙන්න, විශ්වාසයේ දවස අපේ ආශිර්වාදයේ දවසට පත් වෙන්න කරන හැම දෙයක්ම ප්‍රේමණීය සහෝදර සහෝදරිය අපේ ජීවිතේ කරන හැම දෙයක්ම මේ දවසට සම්බන්ධයි. පැහැදිලිද මම කියන්නේ? හැමෝටම තේරෙනවද? right මම තාම බයිබල් පදේ අපිට පෙන්නලා දෙන වෙලාව කියලා තියෙන නිසා. මේ බයිබල් පදේ මතක තියාගන්න අදිසිය මට මතක් වුණොත් එහෙම ඔයාලා තමයි right තව බයිබල් පද තවත් එකක් මම කියන අවවාදයක් දෙන එකත් එක්ක මේක තියෙන්නේ. රෝම 2:5 කියන්න බෑ. Roma 2:5 නුඹේ සිතේ මුරණ්ඩු කමෙන්ද පස්තවි නොවන සිතින්ද දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ වූ විනිශ්චය එළදරව් වන උදහසේ දවසට නුඹ උදහස රැස් කරන්නෙහිද? right දැන් මේකත් මොකද්ද කියන්නේ ස්වාමීන් වහන්සේගේ අර ඒ දවස තේරුණා නේද? එතකොට අපි මේ කරන හැම දැන් මිනිස්සෙක් වැරදි කරනවා නම් ඒ කරන හැම දෙයක්ම මොන දවසටද අදාළ වෙන්නේ? මේ දවසට සම්බන්ධයක් තියෙනයි. දැන් අපි කරාට අදර නැති වුණාට දවස උන්වහන්සේගේ දවසේදී තමයි අපිට මොකද්ද වෙන්නේ? කැරකිලා හැදෙන්නේ. පැහැදිලිද? ඔව් අපිට අර නිකන් මේ ඉන්දාරි දාන දවස තේරෙනව නේද? ඒ දවස. මේ වගේ බයිබලයේ ප්‍රේමණීය සහෝදර සහෝදරියෝ ඔයාලා බලන්න සර්ච් කළා මට දැන් මේ පෙන්නන්න විදියක් නැහැ. මේ වගේ කියනවා ස්වාමීන් වහන්සේගේ දවස නැත්නම් ජේසුස් වහන්සේගේ දවස කියලා කියනවා. ඒ දවස තමයි ඒ දවස තමයි අපි මේ කරන හැම දෙයක්ම පැහැදිලිද? ඒ දවසට සම්බන්ධයි. ඇයි? ඒ දවසේදී තමයි අපි මේ කරන දේවල් කරපු දේවල් නොකරපු දේවල් මොකද ප්‍රතිඵලය තීන්දුව වෙන දවසේ වඩපත් වෙලා තියෙනවා. ඉතින් ඔබ අපි මේ කරන හැම දෙයක්ම පිළිගන්නේ සහෝදර සහෝදරිය මේ දවසට සම්බන්ධයක් තියෙනවා. ඉතින් අපේ මේ ස්වාමීන් වහන්සේගේ දවස අපි කොන්දිපුතේ බැලුවා වගේ. ඒ දවස තමයි අපේ මොකද වෙන්න ඕනේ? ආශිර්වාද දවස බවට පත් වෙන්න ඕනේ. ඒ ආශිර්වාද දවසට පත් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අද දවස අද දවස ඒකට මොකද්ද? යහපත් වෙන විදියට අපි දැනගන්න ඕනේ මොකද්ද? වැඩ කටයුතු කරන්න. පැහැදිලිද? මම කියන දේ තේරුණා? ඇයි?
වහන්සේගේ දවස. ඒ දවසේදී අපේ ආශිර්වාදයක් නැත්නම් මොකද දඬුවම නැත්නම් විනිශ්චය තීන්දුව වෙන්නේ. එදා. ඔව් අද අපි කරන ක්‍රියාවලුත් එක්ක දෙවියන් වහන්සේත් එක්ක කරන දේවලුත් එක්ක. ඉතින් ශුද්ධාත්මයන් වහන්සේ ඕනේ මේ දවසේ යහපත් වෙන විදියට යහපත් මඟ පෙන්වීමක් තුල මොකද අපිව කැඳවගෙන යන්නේ. හැබැයි අපි මුරණ්ඩුකමකින් හිතුවක්කාරකමකින් දැන් අපි බලමු නේ. ඒ අපි වැඩ කරනවා නම් මුරණ්ඩුකමකින් හිතුවක්කාරකමකින් අකීකල්කමකින් අඥානකමකින් අපි වැඩ කරනවා නම් ප්‍රේමණීය සහෝදර සහෝදරී අපි මේ අපේ හැම මේ අපේ පොළොවේ ජීවිතයේ ගෙවපු ඒ දවස් අපි ක්‍රියාත්මක කරලා තියෙන යහපත් දවසට අපේ ජීවිතේට යහපතක් වෙන එකට නෙවෙයි අපි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මොකද්ද? විනිශ්චය උදෙසා අපි වැඩ කටයුතු කරලා තියෙනවා. ඒකෙදි අපිට වෙන්නේ යහපත් දෙයක් නෙවෙයි. ඇයි? අපිට මේ දවසට කනෙක්ට් කරලා තිබිච්ච හැම දවසකම අපි ප්‍රයෝජනෙ අරගෙන නැහැ. අපි වර්ධනය අරගෙන නැහැ. අපි සුදාත්මන භාෂිත ඇහුම්කම් දීලා නැහැ. අපි වචනේ ක්‍රියාත්මක කරලා නැහැ. අපි මේ සුදාත්මන භාෂිත ඕනේ අපිව පාස් කරවන්න විභාගේ. පැහැදිලිද? වචනේ ඉෂ්ට කරවන්න. හැබැයි මොකද්ද වෙලා තියෙන්නේ? අපි ඔව් මේ වචනේ කියන සුදාත්මන භාෂිත දුක් දෙන්න එපා කියලා. මේ බයිබල් පද මේ ලස්සනට මේකේ තියෙනවා. උදාහරණ වල උදාසවල ගැන සුදාත්මන භාෂිත දුක් දෙන්න එපා කියලා. දුක් දෙන්න එපා කියලා කියන්නේ මොකක්ද හේතුව? සුදාත්මන මාසේ අපිව ගෙනියන්න හදද්දී අපි සුදාත්මන මාසෙට විරුද්ධව මොකද වැඩ කටයුතු කරනවා. ඉතින් ඒකයි සුදාත්මන මාසෙට දුක් දෙන්න එපා කියලා කියන්නේ. මොකද හේතුව සුදාත්මන මාසෙට ඕනේ අපිව ඒ සත්‍ය කරා මඟ පෙන්වමින් මේ දේව වචනේ තුල ගමන් කරවන්න. හැබැයි මිනිස්සු මොකද කරන්නේ? එවුන්කම් දෙන්නේ නැහැ. එවුන්කම් දෙන්නේ නැතුව මිනිස්සු දුවමනා දෙයක් කරනවා. සුදාත්මන මාසෙට එවුන්කම් දේව වචනේ ක්‍රියාත්මක කරනවා වෙනුවට අපදුනි මොකද්ද? ආත්මික මනමාලිය වෙන්න නම් අපි තුල මේ වචනේ තුලින් තමයි ආත්මික මනමාලිය සකස් වෙන්නේ සූදානම් වෙන්නේ. දැන් ඒකට වචනේ තුල වචනේ අපේ ජීවිත පිළිපැදිලා නැත්නම් ආත්මික මනුෂ්‍යයා ආත්මික මනමාලිය සම්පූර්ණ වෙන්නේ නැහැ. වචනේ අපේ ජීවිතය තුල සම්පූර්ණ වීම තුල තමයි ආත්මික මනමාලියගේ මොකද්ද? අංග සම්පූර්ණ වෙන්නේ. එතකොට ඒක අපි තුල ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි මේ දවස් අපි කරන හැම දවසකම ඒ ක්‍රියාවන් අර අවසාන දවසේදී ප්‍රතිඵලයක් වෙනවා. මොකද අපිට මේ දවස් තමයි තියෙන්නේ මොකද සම්පූර්ණත්වයට පැමිණෙන්නේ. හලෙලුයා. ඔබේ ජීවිතේ හැම දවසක්ම වැදගත්. ඇයි? ස්වාමින් වහන්සේගේ දවසට පූර්ණත්වයට පැමිණෙන්නේ. හලෙලුයා. ඔබ ඒ දවසේ පූර්ණත්වය ඔබේ ජීවිතය තුල සම්පූර්ණ කරගන්න හිතන්නේ නැතුව ඔබගේ මානසික කාරණා ගැන හිතන හැම වාරයක් පාසාම දේවචන තුල බැලුවොත් එහෙම අපි හරිම අඥානයි. ඇයි? එක කොරදිපතේ තුනේ කිව්වේ මොකද්ද? නුඹලාට කියන දේ මොකද්ද? තේරෙන්නේ නැහැ. ඒවනේ කිව්වේ නේ. එක කොරදිපතේ තුනේ මොකද්ද කිව්වේ? ඒවා කියන දේවල් ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ කියන්නේ සම්බන්ධතාවය ගොඩනගාගෙන නැහැ. ඒක ප්‍රතිඵලය භයානකයි. ඉතින් ප්‍රේමණීය සහෝදර සහෝදරිය මම වැඩිපුර කියවන්නේ නැහැ. ඔයාලා බලන්න මෙන්න මේ මම දැන් බයිබල් පදයක් දුන්නා. මම තව වෙලා තුනම මම බයිබල් පදේ කොටසක් ගෙනල්ලා මේ බයිබලේ තියෙනවා. යේසුස් වහන්සේගේ දවස නැත්නම් ස්වාමීන් වහන්සේගේ දවස කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ එක දවසක් ගැන මේ බයිබලේ බොහෝ කරුණු කාරණා පෙන්වලා දෙනවා අපිට. අපි සූදානම් වෙන්න ඕනේ. දැන් මේ අපි හැම දෙයක්ම කරන දේවල් වල ප්‍රතිඵලය එක දවසකට බලපාන. එක දවසකට ඒ දවසේදී තමයි අපිට අපි කරන හැම දෙයකම ප්‍රතිඵලය ඒ දවසට සම්බන්ධයි. යහපත් හෝ අයහපත්. පැහැදිලි මම කියන්නේ හැම මිනිස්සෙක්ම එතකොට අපි දැනගන්න ඕනේ නා අපේ කිතුණු ජීවිතය තුළ ආත්මිකව අපි වටහා ගන්න ඕනේ මොකද? දවසක් තියෙනවා. පැහැදිලි? දවසක් තියෙනවා. මොකද ඒ දවස? ස්වාමීන් වහන්සේගේ දවස. මේ දවස මේක ගැන තවත් ගැඹුරට මට ගිහිල්ලා කියන්න පුළුවන් තේරෙන්නේ. ඔයාලා දන්නවද බයිබලයේ කියලා තියෙනවා විශ්‍රාම දවස කියලා. සබත් දවසක් ඉතුරු තියෙනවා කියලා තියෙනවා නේද බයිබලේ? මම එක දවසක් දේශනාත් කරලා තියෙනවා. තේරෙනව නේද? මේ හැම එකක්ම මේ කියන්නේ මෙන්න මේ දවසට සම්බන්ධව පැහැදිලිද? තේරුණාද? අපි කියන්නේ දෙවියන් වහන්සේ තුල ඒ ආශිර්වාදය උරුම කරගන්න යන දවස. තේරුණා නේද? ඒ දවසට තමයි ඒ දවසේ අපි මේ කරන හැම දෙයකම දෙවියන් වහන්සේගේ වචනේ පූර්ණ වෙලා තිබුණත් අපිට ඒ දවසේදී තමයි අපි ඒක ප්‍රතිඵල ලබන්න යන්නේ. පැහැදිලිද? ඒ පූර්ණකම අපේ ජීවිතේට ඒ ආශිර්වාදය අපි දකින්න යන්නේ. ඒකල අපි මේ කරන හැම දෙයකම එකතු වෙලා ඒ දවසට තමයි අපි මේ
ක්‍රියාත්මක කරන්නේ. ඇයි? ඒ දවස තමයි අපි ආශිර්වාදලා දවසක් වෙන්නේ යන්නේ. ඉතින් ඔබගේ කිතුරු ජීවිතේ ප්‍රේමණීය සහෝදර සහෝදරිය ඔබ වැඩ කටයුතු කරන්නේ මොකද? අපිට දවසක් මොකද තියෙනවා. ඒ දවස අපි හරියට දෙවියන් වහන්සේගේ පූර්ණකමට පැමිණෙන පිණිස මේ වචනයත් එක්ක ඔබ කටයුතු කරන්න ගනුදෙනු කරන්න. හalleluya. ඔබේ ජීවිතේ පළදැරීමක් තියෙනවා. ඒක තමයි වපුරන්නාගේ උපමාවෙන් යේසුස් වහන්සේ පෙන්නලා දුන්නේ. ඉතාමත් වැදගත් උපමාවක්. ආත්මික ජීවිතය සම්බන්ධව පැහැදිලි. එතකොට ඒක තුලින් ඔබේ ජීවිතයේ ආත්මික තලය තුල යම් දෙයක් සිද්ධ වෙනවා. අපි ඇස් වලට පේන්නේ නැහැ. හැබැයි ඔබට ඒක දැනෙනවා. ඒක ඔබේ ජීවිතය තුල ක්‍රියාත්මක කරන්නේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. හalleluya. ඒ නිසා සුද්ධාත්ම ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. ප්‍රධාන වශයෙන් ඔබ සුද්ධාත්මයන් වහන්සේත් එක්ක ජීවිතයක් ගත කරනවා නම් ඔබගේ ජීවිතයේ දේව වචනය ප්‍රේමණීය සහෝදර සහෝදරිය ක්‍රියාත්මක කරන්න ඕනේ. හalleluya. ඒක තමයි ප්‍රධාන දේ. ඔබ දේව වචනයෙන් ජීවත් වෙන්න පටන් ගත්තේ දවසේදී තමයි. තේරුණා නේද? ඔබේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්න දවස. ආශිර්වාදයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න දවස. හොඳ අපිට කිලියක් කියන්න. අපිට කිලියක් කියකරු ප්‍රේමණීය සහෝදර සහෝදරිය. ඔබ යා කියන්න. අපි මේ කරන හැම දෙයකම ප්‍රතිඵලය එක දවසකට එකතු වෙනවා ප්‍රේමණීය සහෝදර සහෝදරිය. බයිබලයේ බොහෝ තැන්වල කියලා තියෙනවා ඒ දවස් කියලා. ඉතින් අපි ඒ දවසේදී අපි ලැජ්ජා නොවී දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්භීත අපි උන්වහන්සේ ඉදිරියේ පිළිසිරින ඔබ ඒ දවස් අද දවසේ දෙවියන් වහන්සේගේ කැමැත්ත යහපත් විදිහට ක්‍රියාත්මක කරන්න පාවිච්චි කරන ඥානවන්ත ප්‍රඥාව තියෙන මිනිසෙක් විදිහට ආත්මික දේවල් තේරුම් අරගෙන ක්‍රියාත්මක කරන මිනිසෙක් විදිහට ඔබව පත් කරන්න කියලා බෑ කියන්නේ. බොහෝ දේවල් ආත්මික තලයේ තුල අද කිතුණුවට තේරෙන්නේ නැතිලා තියෙනවා ප්‍රේමණීය සහෝදර සහෝදරිය. එදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ තේරුනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියපු දේවල් ගෝලයට තේරුනේ නැහැ. පසුව සභාවේ කතා කරනවා පාවුතුමාලා වගේ අය ගෝවායට තේරිලා නැහැ. අදත් ඒ වගේ තේරෙන්නේ නැතුව සිටින හේතුව තමයි ඒ ආත්මයන් වහන්සේට අපිව සකස් කරන්න මනාලිය සූදානම් කරන්න සභාව මනාලියක් විදිහට සූදානම් කරන්න ආත්මයන් වහන්සේව දීලා තියෙන ආත්මික තලෙ. ඉතින් ආත්මයන් වහන්සේට යටත් නොවුනේ ආත්මයන් වහන්සේට සංවේදී නොවුනේ ආත්මයන් වහන්සේට හරියන්නේ නැති යුතුය ජීවිතවල ආත්මික විදරව් ලැබෙන්නේ නැහැ ප්‍රේමණීය සහෝදර සහෝදරිය. ඉතින් ඔබ යාත්‍යා කරන්න මේ සමස්කාරයේ ඔබ එවැනි අඥාන මිනිසෙක් නොවන පිළිස ඔබ යාත්‍යා කරන්න. ආත්මයන් වහන්සේගේ විදරව් සභාවට අවශ්‍යයි. ආත්මයන් වහන්සේගේ මේ මඟ පෙන්වීම සභාවට අවශ්‍යයි. ආත්මයන් වහන්සේගේ උපකාරය ඔබට අවශ්‍යයි. ඔබ යාත්‍යා කරන්න ප්‍රේමණීය සහෝදර සහෝදරිය. සුදාත්මයන් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ වචනේ පූර්ණ කරන ක්‍රිස්තියානි ජීවිතය ඒ ගත කරන්න ඔබගේ ජීවිතය ඒ යටත් කරලා ඔබගේ ජීවිතේ කැප කරලා ඔබගේ ජීවිතේ උන්වහන්සේට බාර කරලා ඒ ආත්මයන් වහන්සේත් එක්ක ගමන් කරන ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන්න ප්‍රේමණීය සහෝදර සහෝදරිය ඔබ අප කැප වෙන්න සුදාත්මයන් වහන්සේට සංවේදී වෙන්න ඔබ දේව වචනය තුල ශක්තිමත් වෙන්න දේව වචනය ඔබ කියවලා ඒක පිළිපදින මිනිසෙක් බවට පත් වෙන්න දේව වචනේ උන්වහන්සේ කියන මාගේ වචනය සහ පිළිපදින මිනිසයා පරලෝකයක් මත නිවස සාදාගත් මිනිසෙකුට සමානයි කියලා. ප්‍රේමණීය සහෝදර සහෝදරිය ඔබේ ජීවිතේ ගුණ නැගෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ ජේසුස් වහන්සේගේ වචනය පදනම් කරගෙන ඒ කිදුලෙන් පිළියෙල. සුදාත්මයන් වහන්සේ අපිට උපකාර කරගෙන ඊට මඟ පෙන්වීම. ඒ දිව්‍යමය රහස ජේසුස් වහන්සේ කියපු දේවල් වල දිව්‍යමය තත්ත්වය තුළ තියෙන දිව්‍යමය රහස අපිට අද එළිදරව් කරමින් අපි තුලින් මේක ක්‍රියාත්මක කරනවා උන්වහන්සේ. ඉතින් අපි ඒ හඬට අපි හවුකම් දෙමු. ඒ දිව්‍යමය රහස අපි එළිදරව් කරගෙන අපේ ජීවිතයේ තුල ගොඩනගා ගන්න. ඉතින් අපි හැම කෙනෙක් මේ මොහොතේ ආඥා කරන ස්වර්ගීය පියාණන් අපි වාසයේ මේ අලංකාර ශබත් දවසේ ඔබගේ වචනේ ස්වාමී අපිට පෙන්වා දෙන ආත්මික මනුෂ්‍ය ගොඩනගෙන පිළිස සුදාතන වාසයේ යටත් වූ දේ වචන තුල ජීවත් වෙන කිතුරුවේ විදිහට ස්වාමී අපි හැම කෙනෙකුම ජීවත් වෙන්න ස්වාමී අපේ ජීවිතය තුල ස්වාමීනි දෙන්නව අඩුපාඩු බාධාවන් දේවතාවද අපිට ඒවා ස්වාමීනි හැම එකක්ම ස්වාමීනි පරාජය කරලා වචනේ තුල අපිට ගොඩනගෙන ජය ගන්න අපිට ශක්තිය බලය විශ්වාස කරලා සුදාතන
වහන්සේගේ වචනය ස්වාමිනී අපිට තේරුම් අරගෙන ප්‍රේමණීය දේවතාවතේ ඒ තුල ස්වාමිනී අපිට පිටලා සිටින්න දේවතාවතේ ඒ වපුරන්නාගේ උපමාවේ ප්‍රකාරයට 130 60% දේවතාවතේ පළදරන විදුරුව බවට පත් වෙන්න ස්වාමිනී මේ වර්ෂයට වඩා ලබන වර්ෂයේදී ස්වාමිනී අපිට වැඩියෙන් පළ දෙන්න වහන්සේගේ වචනය දේවතාවතේ ආශාවක් වමනාවක් දේවතාවතේ ආත්මයන් වහන්සේ තුල අප තුල ඇති කරලා දේවතාවතේ වචන ජීවත් වෙන කිතුරු ජීවිතයක් දේවතාවතේ අපි හැම කෙනෙකුටම දුන්නා මෑනව අපිට මඟ පෙන්වන්න පියාණන් ස්වාමිනේ මේ ස්ථානයේ වගේම අන්තර්ජාලය හරහා මේ පරිවිඩය සුවා යමෙක් ඇද්ද ඒ හැම කෙනෙක්ම දේවතාවගේ වහන්සේගේ දේවදායතට බාර කරනත් යමෙකුට ආත්මිකව වහන්සේගේ වචනේ තේරුණා නම් දේවතාවගේ ඔහුගේ ජීවිතවල වචනේ පළදරන පිණිස ආශිර්වාද කළා මෑනව දැන් සියලු දෙනා ඔබගේ දේවදායතට බාර කරනවා පියාණන් යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් හොඳයි හalleluya